සුබ දවසක් කියලා ඔයාලව YTech YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලව නියමිනවා අලුත්ම account එකක් හදන විදිය. ඉතින් මේ account එක ඔයාලට දිනන්නම හදපු account එකක්. ඉතින් මගේ ක්‍රමයට මේ account එක මේ link එකෙන්ම download කරගෙන වැඩේ ගොඩ දාගෙන දවස් රුපියල් 2000-3000ක් වෙමු කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අපි ඉස්සරහට යන් වීඩියෝ එකේ. ඉතින් මම description එකේ දාලා තිනවා මගේ මේ group එකේ link එක. ඉතින් මේ group එකේ ඔයාලා link එක click කරලා ආවනම් ඔයාලට මෙන්න මේ වගේ interface එකක් පෙන්නන්නේ. එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට වීඩියෝ පෙන්නයි. ඔයාලට තියෙන මේ interface එක ආවසේ මෙන්න මේ නම තියෙන තැන එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් open වෙයි අලුත් account හදන තැන කියලා තැන click කරාම මෙන්න මේ විදිහට පල්ලෙහාට ඔයාලට අවශ්‍ය app එක download කරගන්න link එක මම දාලා තියෙනවා. අනිවාර්යෙන් Telegram සහ WhatsApp group එකට එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ආපුවාම අද මම මෙන්න මේ මෙගාවාරි කියන එක තමයි account එක හදන්න යන්නේ. සුපිරි app එකක්. ඒ වගේම නියම game ටිකක් තියෙනවා. මම කියලා දෙන්නම් කොහොමද win කරන්න කියලා. ඉස්සරහට මාත් එක්ක account එක හදාගෙන එකතු වුණොත්. ඉතින් මේ විදිහට ඔයාලට තියෙන්නේ මෙන්න මේම link එක touch කරන්න. touch කරපුවාම මෙන්න මේ විදිහට app එක පෙන්නනවා. app එක එකපාරක් මෙන්න මෙතන touch කරන් download කියන දන. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට app එක ෆෝන් එකට download කරගන්න. මෙන්න මේ විදිහට යටින් වටේ download කියලා ඒක මේ විදිහට click කරාම ඔයාගේ ෆෝන් එකට app එක download වෙනවා. මෙන්න මේ විදිහට message එකක් එයි download again කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට ආයෙ නැත්තම් message එකක් ඔයා මෙන්න මේ dot තුන touch කරලා ඔයාලට පුළුවන් මෙතනින් downloads කියන එකට යන්න. එතකොට ඔයාලට දැන් ඉතින් මෙන්න මේ විදිහට app එක ඔයාගේ phone එකට download වෙනවා. ඉතින් download වුණාට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද account එක හදාගන්නේ කියලා. ඉතින් account එක download කරලා ඉවරනකොට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ මැද. ඒ කියන්නේ නම තියෙන මැද ඔන්න ඔය දෙක පාරක් ටච් කරගත්තාම ඔයාගෙන් අහනවා install කරන්න කියලා. install කියන එක ලබා දෙන්න. ඊට පස්සේ phone එකට install එක ඔටෝම ගන්නවා. ඊට පස්සේ අපෙන් ආයෙ පාරක් ආයෙ done හරි open හරි බලමු ඉස්සරහට. මෙන්න මේ විදිහට එනවා done open කියලා. done කරොත් ඔයාලට app එකට නැවත log වෙනවා. ඉතින් මෙතනදී ඔයාලා open කියන එක දුන්නොත් ඔයාගේ app එකට කෙලින්ම ඔයාව අරගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට interface එකක් තමයි ඔයාලට open වෙන්නේ. මෙතන අහනවා login the register කියලා. අපි අලුත්ම account එකක් හදන නිසා register කියන එක ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ one click by phone by email මෙන්න මේ social network වලින් තමයි එකතු වෙන්න තියෙන්නේ. මෙතනදී account එකක් හදන්න ලේසිම ක්‍රමය තමයි one click කියන එක. ඉතින් මම මේ විදිහට one click කියන එක touch කරගන්නවා. ඊට පස්සේ තියෙනවා country එක ශ්‍රී ලංකා, currency එක ශ්‍රී ලංකා rupees, bonus එක දාලා තියාගන්න අනිවාර්යෙන් ඔයාලගේ මේ ස්පෝට් එකට ඔයා දාන ඩිපොසිට් වල බෝනස් එකතු වෙලා අපිට ඒක ගන්න පුළුවන්. මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද ගන්න කියලා. ඒක ප්‍රොමෝ කෝඩ් කියලා දැනක් තියෙනවා. මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් කියන එකට ඔයාලා YTech කියලා මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. ඉතින් හරියට ටයිප් කරගත්තා නම් මෙන්න මෙතන terms and condition ටිකක් තියෙනවා. මෙන්න මේකටත් එකඟ වෙනවා කියලා register කියන බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ අපෙන් security question එකක් අහනවා motorcycle එක තෝරන්න කියලා. ඉතින් මම මේ විදිහට තේරුවා වෙන කොහොමවත් නම් motorcycle පේන්නේ නැහැ. ඒක next. ඊට පස්සේ අපිට මේ පරිපෙළ තෝරන්න තියෙනවා. මේකත් දුන්නා. ඊට පස්සේ බස් එක තියෙනවා. මේකත් දුන්නා. bicycle එකක් තියෙනවා. ඒකත් next thing. motorcycle පස්සේ ආලන් තියෙනවා. ඉතින් verification success වුණා. ඉතින් මෙන්න මේ විදිහට account details වලට පෙන්නයි. මේක අනිවාර්යයෙන්ම screenshot එකක් ගහලා අරන් තියාගන්න. එහෙම නැත්නම්
කොහේ හරි ලියලා තියන්න මේ තමයි ඔයාගේ username එකයි password එක. ඉතින් මේක ලියාගත්තා නම් next කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ login එකයි password එකයි auto app එකට අරගෙන මෙන්න මේ විදිහට ඔයාව app එකට අරන් යනවා. මේ තියෙන මෙගාපාරි app එකේ interface එක රතු සහ නිල් කළු මිශ්‍ර interface එකක් තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද account එක නිවැරදිව හදාගන්නේ කියලා. මෙගාපාරි account එකේ interface එක මේ විදිහට පෙන්නනවා. මෙතන ඔයාලා ඔයාගේ account එකේ details ටික හරියට පුරව ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙගාපාරි interface එක පෙන්නන්නේ. ඉතින් ඔයාලට පෙන්නන interface එකේ දකුණු පහළ කෙළවරට වෙන්න තියෙනවා menu කියලා option එකක්. මම මේ menu කියන option එක එකපාරක් මෙන්න මේ විදිහට click කරගන්නවා. මෙතන වල පෙන්නන දකුණු ඉහළ කෙළවරට වෙන්න තියෙනවා settings icon එකක්. menu settings icon එක එකපාරක් මම මේ විදිහට click කරගන්නවා. මෙතන වල පෙන්නන security settings කියලා හතරවෙනි option එකක් තියෙනවා. මෙන්න මේ option එක එකපාරක් click කරගන්නවා. ඊට වල පෙන්නන මෙතන file දෙකක්. ඒ කියන්නේ phone number එකයි change password කියන එකයි මෙන්න මෙතන verification වෙලා තියෙනවා. වල වෙන්නේ security option එක මෙන්න මේ විදිහට තෝරලා දෙන්න. ඉතින් මම මේ විදිහට එකපාරක් ක්ලික් කරලා මගේ නම මෙතන ගහලා save කරගන්නවා. ඉතින් මතක තියෙන නමක් security option එකට දෙන්න. ඊට පස්සේ වල තියෙන්නේ two factor authentication එක on කරගන්න. ඉතින් වලට මතක නැත්නම් මම කලින් වීඩියෝ කරලා තිබ්බා two factor authenticator app එක Play Store හරහා ඔයාගේ phone එකට මෙන්න මේ app එක download කරගන්න. ඊට පස්සේ යාට තියෙන්නේ මෙන්න මේ two factor authentication කියන එක එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ වල open Google authenticator කියලා option එකක් තියෙනවා පළවෙනිම මෙන්න මේ option එක එකපාරක් ක්ලික් කරගන්න. සෝෂල් මීඩියාගේ මැසේජ් එකේ මේ මැසේජ් එකත් ඕකේ කරගන්න. මේ මැසේජ් එක ඕකේ කරලා පස්සේ ඔයාව අරන් යනවා authenticator app එකට. මේ app එකේදී ඔයාලට කෝඩ් එකක් ජෙනරේට් වෙනවා. මෙන්න මේ කෝඩ් එක ජෙනරේට් වුණාට පස්සේ ඒ කෝඩ් එක මෙන්න මෙතන අරන් ඇවිල්ලා පේස්ට් කරලා confirm කියන බටන් එක එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ authenticator option එක ඔයාගේ phone number එකට verification code එකක් කරහා නැවත වතාවක් confirm කරනවා කියලා දිනවා. ඉතින් send code දීපුවම ඔයාලට මෙන්න මේ විදිහට ඒ කෝඩ් එකක් ඒ කෝඩ් එක මෙතන ටයිප් කරලා confirm කියන එක නැවත වතාවක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වෙන option එකත් එකපාරක් okay කියලා ක්ලික් කරගන්න. ඔයාලට පහලින් තියෙනවා personal profile එක. ඉතින් ඔයාගේ personal details ටික හරියට මෙන්න මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් මම ටටක් ගාලා මගේ විස්තර ටික මේකට ඇතුළත් කරගන්නවා. ඉතින් එනකදී document type කියලා එකක් ඇති. එනේ document type කියන එකට ඔයාගේ national ID card එක දෝරන්න. document number කියන තැනට national ID card number එක දෙන්න. මෙතනදී මොනවා හරි ප්‍රශ්නයක් වෙලා national ID card එක දෙන්න බැරි වුණොත් ඔයාලට මම ඉස්සරහට කියන්න කොතනද නැවත වතාවක් ඒක fill කරගන්න කියලා. ඉතින් මම මෙතන fill නොකර ඉන්නම් එක. ඊට පස්සේ පහලින් තියෙනවා date of issue. ඒ කියන්නේ ඔයාගේ national ID එක issue කරපු දවස මෙතන type කරන්න. පහලින් issued by කියලා එකක් ඇති. මෙන්න මේ issued by කියන එකේ ඔයා type කරගන්න ඕනේ government රජයෙන් issue කරා කියලා. ඉතින් මම මේ විදිහට type කරලා ඉතින් ඔයාගේ හරියට type කරා නම් ඊට පස්සේ save කියන option එක පාරක් click කරගන්න. ඊළඟට කපහලින් තියෙනවා block email sign in කියලා. මෙන්න මේකත් ටික එක දාලා ඊට පස්සේ ඔයාගේ options 6ම මෙන්න මේ විදිහට complete වෙලා පෙන්නනවා. ඊට පස්සේ නැවත වතාවක් back වෙන්න වාගේ menu එකට ඊට පස්සේ වෙනදී ඔයාගේ personal profile එකේ ඔයාගේ නම වැටලා තියෙනවා. මෙන්න මෙතන එකපාරක් click කරගන්න. ඊට පස්සේ වෙනදී email එක මෙන්න මෙතන link කරලා නැහැ. ඉතින් email කියන දේ ඉස්සරහින් link කියලා option එකක් තියෙනවා. මෙන්න මේ option එක එකපාරක් click කරගන්න. ඊට පස්සේ මෙතන හරිය type කරගන්න ඔයාගේ email එක. ඉතින් මම මේ විදිහට මගේ email එක type කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ email එකට code එකක් යවනවා. ඒ code එක send කරන්නද කියලා අහනවා. ඉතින් මම මේ විදිහට send code කියන එක පාරක් click කරගන්නවා. ඉතින් තප්පර ගණනකට ඔයාගේ email එකට code එකක් එයි. ඔයාගේ email එකට code එක notification හරහා පෙන්වෙන්නේ නැත්නම් ඔයා නැවත වතාවක් ඔයාගේ email එකට ගිහිල්ලා ආපු mail එකේ ඇති code එක මේ code එක copy කරන් ඇවිල්ලා මෙතන paste කරන්න තියෙන්නේ. මෙතනදිත් ඔයාගේ robot කෙනෙක් කියලා මේ විදිහට මොන හරි option එකක් ආවොත් ඒක හරියට තෝරලා දීලා මොන විදිහට verify කරගන්න. ඉතින් වලකදී මට ඇවිල්ලා තියෙන මෙන්න මේ විදිහට මගේ code එක මම මේ විදිහට code එක copy කරන් ඇවිල්ලා paste කරලා activate කියන option එක එකපාරක් click කරගන්න. ඊට පස්සේ නැති තප්පර ගානකින් ඔයාගේ email එක මෙන්න මේ site එකට add වුණා. ඊට පස්සේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා ඔයාලගේ ID number එක type කරගන්න බැරිලා මොන issue එකක් ආවොත් මෙන්න තුනවල පේන නැති enter details කියලා option එකක් තියෙනවා. මෙන්න මේ option එක එකපාරක් click කරගන්න. ඊට පස්සේ නැති ඔයාලගේ fill නොවුණු විස්තර ටික මෙන්න මෙතන තියෙනවා. මෙතෙන්දී ඔයාලට පුළුවන් national ID card number එක මේකෙන් document number එක ගන්නත් තියෙනවා. මෙන්න මෙතන ගිහිල්ලා national ID card number එක type කරලා ඔයාලට පුළුවන් මෙතනදී ඒ සේරම fill කරගන්න.
ඉතින් ඒක හරියට ක්ලික් කරලා නම් ඔයාලට පුළුවන් මෙතන save කියන option එක දීලා ඔයාලගේ details ටික save කරගන්න. හොඳයි මේ වෙනකොට සාර්ථකව මෙගාපාරේ account එකක් හදලා ඉවරයි. ඉතින් ඔයාලට තියෙන්නේ first deposit එක කරගන්න, ඒ වගේම pay කරන්න, win කරන්න. ඉතින් ඔයාලට ඉස්සරහට මෙන්න මේ වීඩියෝ සෙට් එකම අරන් එනවා. අනිවාර්යයෙන්ම මාත් එක හැන්ඩල් එක ගැන මතක් කරනවා. ඒ වගේම මගේ channel එකේ ඔයාලට ඕන තරම් වීඩියෝ තියෙනවා. මේ වීඩියෝ ටික follow කරන් ඉන්න මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.